ඔන්න අපේ ඉන්න විදිය වෙන්නද මෙන්න මේ වෑන් එක මේ කට්ටිය වාඩිලා ඉන්නේ මෙන්න තරුසි ඉන්නවා පේනවනේ මට මේ ඉන්ඩස්ට්‍රි ට්‍රීට්මන්ට් මෙයාගේ යෝ ඉතින් මොකද වෙන්නේ ඔන්න මගේ channel එකේ මාස 8කින් වගේ වීඩියෝ එකක් දාන ඒකත් මෙන්න මෙයාගේ බල කිරීමට නැත්නම් ආඳුන් වල දෙන්න බැරුණානේ මේ ඉන්නේ මගේ ඉතින් අද මේ අපි යන්නේ කොහෙද බෙමින්දගේ බර්ත්ඩේ අපි දෙන්න ඇඳගෙන ඉවරයි මම හිතන අපේ තව අපේ අපි නම් ඉතින් මේ උපන් අපේ මේකප් පරව මේවා මුකුත් නැහැ ඉතින් අයිය බොරු කියන්නේ මේකප් ලිප්ස්ටික් විතරයි ගන්න කොල්ලෝ ඉතින් කොල්ලෝ මේකප් ගන්න කෙල්ල විතර මේකප් කරන්නේ ඉතින් ඔන්න දැන් බෙමින්දලා මම හිතන්නේ සෙට් එක ඇඳගෙන ඉවරලා ඇති තාම ගන්න ආවේ නැහැ සාමාන්‍ය ගෑල්ලමට තමයි වෙලා යන්නේ යාට තමයි දැන් වෙලා ගිහින් අපි දෙන කලින් පොඩ්ඩක් වෙලා යනවාදී පාටියේ වැට්ටි එක බලලා අපි මේ යන්නේ අද යන්නේ පානදුර මට නම මතක නැහැ මම මතකද මතකද නෑනේ මට මතකත් නෑ ඒක නවිදුවෙන් අහනවා නවිදු තමයි ඒක ගානට මේ ලොකේෂන් එක බලලා ඔක්කොම වැඩ පිළිවෙල සකස් කරලා දීලා තියෙන්නේ ඔයාලට දැන් දිගටම අපි දෙන්නගේ vlog ඔයාලට ඉතින් අපි දෙන්නගේ ආතල් වැඩ ටිකක් බලන්න පුළුවන් ඉතින් ඉස්සරහට සෙට් එකත් එක්කමත් දානවා හැමෝම එක්කම දානවා ඉතින් එයාට මන් දෙන වදිය ඔයාලට බලා ගන්න පුළුවන් පුදුම වදියක් දෙන්නේ බොරුවනේ මම තරම් අහිංසක කෙල්ලෙන් මට හම්බෙන්නේ නෑ ඇත්තටම කවදාවත් හම්බෙන්නේ අම්මෝ හරි මහිංසකයි ඒ නා ඇස්වල තියෙන නපුරු අනේ මං නපුරු නෑ ළමයි ඔයාලම කියන්නේ මම නපුරු නෑනේ මෙයාට හොඳ වැඩිම දැන් තරුෂ ඇඳගෙන තරුෂ ඉන්නේ උඩහ දැන් තරුෂ ඇඳගෙන කරගෙන ඉවරයි අපි මෙතනින් කෙලින්ම ආයෙ සෙට් වෙන්නේ කොහෙන්ද අපි ආයේ ආවට පස්සේ වාහනේ ගමු නෑ අපි දින්නට යන්න වෙයි ආහරි අපි යන ගමන් අපි එතනින් යන ගමන් සෙට් එකම ඉතින් මාස 7කින් විතර දාන channel එක subscribe කරලා තියාගන්න ඉතින් ලස්සනේ මාව බලන්න ඔයාලා subscribe කරගන්න නේ කපල්ස් වීඩියෝස් මම හිතන්නේ මෙයාලි ලස්සනයි කියලා හරි මං කැතයි තමයි මං කනට අය ඔයාලටම ලස්සනයි කොල්ලෝනේ ඉතින් කොල්ලොන්ට එහෙම ලස්සනක් කියලා දැන් මම හිතන්නේ එහෙම ඕනේ නැහැ ඕනම කොල්ලෙක් ලස්සනයි මම දන්නේ විදියට කෙල්ලොන්ට වැඩි කෙල්ලොන්ගේ මේකප් එකයි ෆවුන්ඩේෂන් පොඩ්ඩක් ගාවම මොකද ෆවුන්ඩේෂන් හරි හා ඒකනේ ඉතින් මෙයාට පොඩ්ඩක් ටැග් පොඩි එම් සීන් එකක් තියෙනවා මෙයාත් එක්ක ඉතල ඔඩ්ඩි ඔව් ඔඩ්ඩි කොහොමත් මෙයාට ඒක තියෙන අර වීඩියෝ වලත් මම කියන ඔඩ්ඩි කියලා ඉතින් අපි සෙට් එකත් එක්කම සෙට් කොණ්ඩේ කොටයි තමුසේ කමන්නේ ඒකනේ මේ එන්ඩ් කරන්න දෙන්නේ වෙන්නේ අපි සෙට් අපේ සෙට් එකත් එක්කම ඉතින් ජය බයි බයි What would be the birthday? අර මාර සතුටුයි අද ලස්සන තැනකට අපි මීට කලින් මේකේ මේ අපි අපේ කුල්ලතාවේ මියුසික් වීඩියෝ එක ගන්න ලොකේෂන් ගන්නවා මෙතනට ඊට පස්සේ මෙතන වැලිගන්දක් තිබෙන හින්දා අපි පාරදුර මෙතනද? මෙතන ගන්න හිටියේ බීච් වයිප් එක මේ චමත් අයියා කිව්වා වැලිගන්දක් ඕනි කියලා නැත්තම් මෙතන ගන්න හිටියේ වැලිගන්ද ගැහුවේ ඒකයි වැලිගන්ද මොකද්ද අපිට කියන්නේ මේ කාන්තාරයක් ඕනේ මම ඒකුණා දැන් ආයි කොහමද මෙතනට ආව මාත් අපි කට්ටිය වෙන්න යන්නේ. පෙන්නන්නේ Hi කියන්න. Hi. මද්‍යපාන සංදර්ශනයක් තියෙනවා. ඔයගොල්ලෝ මායි කරන්න බලන්න. ඒ hi කියන්න. දුම්බීම පිළිගන්න කියන්නේ නැද්ද බොන්න කලින්? මම කියන්න දෙයක් නැහැ මොනවද මම බීලා කතා කරා බීලා කතා කරන්නේ. ඔයාට අපි කතා කරන දේවල් ගොඩක් තියෙනවා බීලා බීලාද කතා කරන්නේ? බීලා කතා කරන්නේ ඔයා මොකද්ද ඔය කරන්නේ? සිගරට් එක උප්පත්තු කරගෙන බීලා කතා කරන මිනිස්සෙක් එක්ක බීලා කතා කරන්නේ නේ. ඒකත් වීඩියෝ කරමු. ඇයිවා තනියම ඉන්නේ? hi කියන්න. හායි ලස්සනයි. හායි හයි දැන් අලුත් වීඩියෝස් වල මම ඉන්නවනේ අලුත් වීඩියෝස් වල ඉන්න සනා දනා කාංචන අපි දැන් බයිට් එකක් කරගෙන ඉන්නේ බෙවින්දගේ බර්ත්ඩේ එක සමරන්න සමරන්න ආවේ මොනවද කන්නේ? කන්න ඔක්කොම දාන්න තියෙනවා බීෆ් තියෙනවා කුකුලා ඉන්නවා අරකා ඉන්නවා ඌරා ඉන්නවා පෝක් තියෙනවා කලකුයා තමයි ඉතින් ආසම. ඊයෝ වාඩ ආසක දානවා ඉත්තේ වාඩ ආසක දානවා කපුළු ඒ කපුළු දෙන්න කපුළු What are you doing, brother? What the fuck? මේ ඉන්න අපේ තරුෂ මේ පැත්තේ පේනවා මේ අපේ තරුෂ ඉතින් කොහමද කට්ටිය ඉතින් මේ හාන්ගේ කිව්වා වෙන්නවයි ඉතින් බෙවින්දගේ පාටියට ආවේ අපි කට්ටියත් එක්ක කොහෙද මොකද මේ අම්මතක නෑ මොකද්ද කියලා ඉතින් එහා නෙනව පොඩ්ඩක් අනේම ඇයි කතා කරන්නේ නැත්තේ කතා කරලා එයාට මං ගැන කියන්න දේවල් නෑලු බලන්න වයිෆ් ගැන කියන්න දේවල් නෑ වයිෆ් ගැන කියන්නේ දේවල් නෑ කියන්න එපා ඈ ඒකනේ
නේ බ්ලොග් එකේ හොඳ මාරිය දැම්ම නෙමෙයි. ඕ තව ටිකකින් මේ ඔක්කොම වැදුනට පස්සේ තමයි හොඳ මාරිය එන්නේ. මම මේ බෝට්ටු ආන්සි කරනවා. නෑ මෙතන බෝට්ටුවක් තියෙනවා. හරිද? ඒකේ මෙයාවයි පාකල්ල යවනවා. අයව පාකල්ල. හරිද? පාකල්ල යවනවා. මගේ කොණ්ඩේ හුලකට යනවා නිලියක් වගේ. නිල්පල් ලයිට් එක අනේ බේවින්දර කියන්නේ. හරි මේ ඉන්නේ. අපි බර්ත්ඩේ බොයි, එක්ස් බර්ත්ඩේ බොයි. එලා කලින් බර්ත්ඩේ එකට ඉන්නේ. යා. ඉතින් මේ හරි සතුටුයි. පොද වැහෙනවා. පොඩ ලාවට ගන්න අද යාළුවෝ ගානේ අපිට මට මගේ බර්ත්ඩේ පාටි එක ගන්නේ මගේ යාළුවෙක් එක්ක අහුවෙලා. ඉතින් මට හරිම සතුටුයි මගේ යාළුවෝ ගානේ මට බර්ත්ඩේ පාටියක් හම්බෙන එකට. ඉතින් මේ බ්ලොග් එකක් වදිනවා නේ ලොකු. බ්ලොග් එකක් වදිනවා. ලස්සන ලොකු බ්ලොග් එකක් වදිනවා. ඉතින් ඒක කොල්ල ගුටි කනේවා. අලුතින් පටන් ගත්ත කපල් ලොග් එක කපල් ලොග් එක. ලස්සන කපල් එක ලස්සනට කරගෙන යනවා දැන් ඉස්සරහට වෙනවනේ. ඉතින් බලන්න ඉන්න මොකද්ද වෙන්නේ කියලා ඔකේ. let's go. මෙයාව මේ බෝට්ටු එක දාලා යවනවා. මේක පාගල්ලා ඉන්දියාවට යවනවා. කවුද යවන්නේ? මෙයාව. බෝට්ටු එක දාලා යවන්නේ එයාව බෝට්ටුවේ. පොතේ ඉවර වෙලා වගේ පටන් ගන්නවා. අමාරුයි පටන් ගන්න. අරයත් යනවනේ බෝට්ටු පොඩ අයින් වෙන්න. අරයත් යනවා බෝට්ටුවේ. එයා පොළොව යට. එයා පොළොව යට. වැලි කනවා. ඔය එන්න. කියන්නේ මේ එන්න. මේ ඉන්න අනිත් කෑල්ල. අපි ඔක්කොම නෑනලා. මේ ඔක්කොම මසිනාලා නෑනේ සහෝදරයෝ. අපි ඔක්කොම සවුදු. එයාට තමයි කෙල්ලෙක් නැත්තේ. බෝතලේ තියාගෙන බොන්න නැති එකට මොකද හිතෙන්නේ? වයිට් එක ගැන ගන්න. වයිට් එක. ඒක බොන්න පුළුවන්. සදාචාර සම්පන්න නැහැ නේ. අනිවාර්යෙන්ම කියනවත් ඕනේ නේ. අර එකයි. මේක බොත් ඉතින් අනිවාර්යෙන් කියන්නේ නේ. ඔයාලට මොකද හිතෙන්නේ? වයිට් එක යට කියන්න දෙන්නේ එයා දැන් වන්දුම් කුන්දුම් වෙලා ඉන්නේ. එයාව වැලියට ඕපන් එකට එයා බය වෙලා ඉන්නේ. ඒක වෙලා තියෙන්නේ. මේ බර්ත්ඩේ බොයි. යෝ. අර පොඩි බොයි. යටිව් බෝ. අර අපේ සෙට් එකේ ළමයි දෙන්නෙක් ඉන්න එක්කෙනා. ළමයි තුනා මං හිතුව දෙකයි කියලා. එකක් බඩේ. ඕනේ. අර අපිට අලුතෙන් එකතු වෙලා. මනයි. ජරම්. අර බේබද්ද අපි. දේශාගේ බඩ දෙකේ අර මතකද? මට හොඳට මතකයි. කණ්ඩත් නේ නවිදු අයියා. මේ නල්ගේ ආසකෙන් දෙබා. එයා අනිත් බෙබා. ළඟදිම සිලෝසිස් කාර්යය. මෙයාගේ දෝණිය අනියා ලස්සනයිනේ. හඳක් වගේ යා. එයා වුණිගේ හඳක් වගේ. දැන් මාව පෙන්නන්න විදියක් නැහැ. සින්දුවක් දාන්න කියලා කියන්නේ. සින්දුවක් දාන්න. මෙයාගේ සින්දු අහන්න බෑ. මෙයා දාන්නේ විකාර සින්දු. කොහෙද සින්දුව දාන්න? දැන්ට කමන්නේ නේ දැන්ට දාන්න. තාම බීලනේ. මේ කන්නේ අර මේ නෑ ඒ සින්දු මමත් අහනවා නෑ කියන්න එපා. මම ඒව අහනවා. අර මන් දලියට බෑ. මියෝ අහන්නේ බූට් සින්දු හරින්නේ බූට් කාල වගේ. මම ඒව අහන්නේ. මම ලස්සන සින්දු අහනවා. සනා දාගන්න අපි වීඩියෝ එකේදී. එයා මේ බයිලාවන් බම් බයිලා ටික සින්දුවක් දාන්න පොඩි. සින්දුවක් දාන්න. මොකක්ද දාන්නේ? පලින්නටම දාන සින්දුවෙන් තමයි වද මුළු මේකම ගෙවන්නේ. අරයි යන්න පුළුවන්. කවුද කනෙක්ට් කරන්නේ? කොල්ලෝ. පලින්නට දාමු අපි. ඔව් එක්කන් මොකක්ද දාන්නේ? ඉස්සරහින් කැමරා දාලා ප්ලෑන් කරන මොකක් කර දෙයක්. මොකක්ද? මේ මම කැමරා එක දාන්නේ. ආයි දාන්න. කට්ටි දාලා තිබ්බා අපේ vlogs ගේන්න කියලා. TikTok එකට. තාත්තුගේ මේ vlog එක බලුවොත් තමයි අතල් දෙන්නේ. තව ටිකකින් මම තමයි වීඩියෝ කරන්න ඕනේ. මෙයාලා ඔක්කොම බදලා මම විතරයි අමත් දෙප. සුබාය අපි අපිට වරුසාවෙන් බාධා. නේ බෙමෙල් වරුසාවෙන් බාධා. හැලෙන්නේ. අපි හඳුරක් අස්සට ගෙය හඳුරක් අස්සට. හඳුරු වල දින අතල් දන්නේ විහාන්.
එයා කොහොමද ඉවදන්නේ? පවුල් ප්‍රශ්න ඇති කරන්න එපා. නෑ මෙතන හොඳයි බේබ්. මේ වගේම තමයි දඩ ටේබල් එකක් තියෙන්නේ. එහෙනම් යනවා. කැරිමලල්. ෂුවර්ද ඔයාලට? පරෙන් ගන්න වෙන්න. ලොවෙත් එහා පැත්තේ පඳුරක් තියෙනවා. පුදුක පඳුරු කියන්නේ පඳුරුමයි තියෙන්නේ. නෑ ඒකනේ තාම වැටගේ පඳුරු ටිකකුත් තියෙනවා. මං කිව්වේ. මෙයාලා අයියේ මෙයාලා රුපියල් 250යි. අච්චර අමාරුවෙන් දාගත්තා. එතන ආතලා යම් බබා. දැන් තුන්වෙනි තැනටත් ආවා. මෙයා තමයි තුන්වෙනි තැන හොයාගත්තේ. වැසින්ද තුන්වෙනි තැනටත් ආවා. මෙයා තමයි තුන්වෙනි තැන හොයාගත්තේ. කොණ්ඩේ අවුල් පොඩ උස්සනමයි කොණ්ඩේ වෙයි. එයාට වැටකේ පඳුරු වස්සක් ඕනි කියලා වැටකේ පඳුරු වලින් වට වෙච්ච තැනකට තමයි ආවේ. මොකද වැටගේ පඳුරු වලට හරි ආසයි. මොකද අපි වීඩියෝස් එකෙන් ගාලා තියෙන වැටගේ පඳුරු වලට ඉන්න කපල් වලට අපි අතිතර වීඩියෝස් ගාලා තියෙනවා. මොකද මම ගිහිල්ලා නැහැ වැටගේ පඳුරු. ඉඳලා තියෙන වැටකේ පඳුරු වස්සේ. ඇඬුනහම තේරෙයි. අප ගිහිල්ලා නැහැ. අර උදේ මට තේරෙන්නේ නැත්තේ මම ගිහිල්ලා නැහැ වැටගේ පඳුරු වස්සේ. මේ යහන් මේ බෝදුලා. මෙයා වැටකේ පඳුරු වස්ස වලට ගිහිල්ලා නෑලු. නෑ අස්සවල වල ගිහිල්ලා නැහැ. එතකොට ඇතුළට ඔයා කොහෙද ඔහෙ ගියේ? එයාට මගේ ඇස් දෙක දිහා බලන්න ඕන. ඇදලා ගත්ත දමල වෙයි ඉඳපු තැනටම ආවා. ප්‍රශ්නේ ඒ කියන්නේ එතන රස්නේ සහ වැස්ස නතර වුණා. බලන්න කොණ්ඩ අයන් කරන් ආර වැඩ නැහැ. හොඳ සුළඟට ගිහිල්ලා. අවුව වැස්ස රෑ 10 වල එකයිනේ අපිට කියලා තියෙනවා. ඒ හින්දා අර කිසි අවුලක් නැහැ. අවුවත් ඒ වැස්සත් එකයි පෑගුවත් එකයි. ආයි. මොනවායි ප්‍රශ්නේ? අට්ටියනවා. කට්ටිය එනවා පිටිපස්සේ. ඕයි වඩන්නේ. බියර් දෙකයි අර. පොලිමට ආයි එනවා කට්ටිය. දු වෙනස් වෙලා අපි වන් දුරට දෙන්න. පේනනේ යාට පැනලා දැම්ම. එයාට පැනලා. මෙයා බෝතල් ලබන් යනවා. මං විතරයි අම්මා දෙප. ඔයාට අම්මා දෙප බිනිදක් ඉන්නේ. මෙයා බිව්වම මමනේ දන්නේ මෙයාගේ ට්‍රැක් එක. මම ලිකර්ස් බොන්නේ මම බියර්ස් විතරයි බොන්නේ. ඔන්ලි බියර්ස් නෑ. බියර් කියන්නේ විතරයිද? නෑ ඒ කියන්නේ ඔව්ද එහෙම බැලුවොත් ඒක තුන ලික තමයි. හරි කොහොම හරි මම බියර් විතරයි බොන්නේ. ඒක වයිල් ඇපල් එක විතරයි බොන්නේ. වයිලා. අනිත් ඒවා තිස්සක්. යාර ටයි එකක් පොල්ලා. යකෙක් වගේ හොයි. මේකේ දත් බලු දත්. මොනවද අයියේ කියන්නේ? මිනිස්සු හිතයි මං ඔයාලට වද දෙනවා නෑ කියලා. වද දෙන්නේ ආය ආදරේ පෙන්නන්නේ. අම්මෝ කැරියාද? ඈ එන්න නෑ බෑ. නෑ දැක්කේ නෑ. දෙන්නේ. පේනවනේ මට ප්‍රින්සස් ට්‍රීට්මන්ට් මෙයාගේ. එයා කවනවා මට. මම කවපන් ඒක වීඩියෝ එකට දාන්න. ඔයාලා දෙන රික්වෙස්ට් මේ වැඩිම. මේකේ 2009 වගේ පේන 10 වගේ පේන. ඔයාන අවුරුදු 25 කට පේන ඉතින්. පේනවනේ ප්‍රින්සස් ට්‍රීට්මන්ට් එයාගේ. රායි දෙක. එයා රායි කියන්නේ සුදිරි. කැමරේ රසයි. සුමුදු වලාවක අඳුර වෙලා මට දුන් කඳුළු විදු සිනහ මලක් වී අලි අලි ඒ මඩේට ඔන්න අපේ තරුසේ ඉන්න විදිය පෙන්නන්නේ මෙන්න මේ වෑන් එක මේ කට්ටිය වාඩිලා ඉන්නේ මෙන්න තරුසේ ඉන්නවා. ඉතින් බෙබින්දගේ පාටියට ආවේ අපි කට්ටියත් එක්ක. වෙන්න තරුසේ. මේ බ්ලොග් එක තව කරන්න බෑ. අපිට මේක අවුල තේරෙන්නේ දැන්. අපි බ්ලොග් එක මෙතන කෙල් කරනවා.
ඔන්න අපි බ්ලොග් එක එන්ඩ් කරන්න යන්නේ. මාරම අමතක නොවන බර්ත්ඩේ සාදයක් වෙනවා මට අද. සානා වැටුණා ඒක මාරයි. අඳුරාගත්තොත් ඔබ